අහනවා මිනිස්සු මොකද්ද හාමුදුරනේ මේ වාගේ නස්පැත්ති වෙන්න හේතුව? මේ වාගේ ව්‍යසන වෙන්න හේතුව? ගම් පිටින් ගහගෙන ගියා. කඳු පිටින් නාය ගියා. ගෙවල් පිටින් යට වුණා. තුන් හිතකින්වත් හිතපු නැති තැන්වලින් වතුර ගලාගෙන ගියා. මිනිස්සු බොහෝමයක් මිනිස්සු මැරුණා. ළමයි 70 ගානකට වඩා මව්පියවරු අහිමි වුණා. දරුවන් ඉන්නව දෙමව්පියෝ අහිමි වෙලා. පවුල් 70 ගානක්. ඔය පෞද්ගලික කාල විපත්තිවල කුසදරු අම්මලා පස්වලට යට වුණා බඩවල් මෙහෙම අල්ලගෙන. එක තාත්තා කෙනෙක්ගේ මේ කරගානට පස් පිරිලා මඩ වතුර මඩ එයාව පාදා ගන්නකොට එයා කියනවා මාව පාදන්න එපා. මගේ අත්වල මගේ ළමයි දෙන්න එල්ලිලා ඉන්නවා. අනේ ළමයි ගන්න කියලා. මිනිස්සු එහෙම මැරුණේ. ගෙවල් දොරවල් එහෙම බලාගෙන ඉඳින් කඩාගෙන වැටුණා. ගියක් හදාගන්නේ කොහොමද? මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතුවද? නැකත් බලලා පහම් පත්තු කරලා මුල් ගල් තියලා පිරිත් කියලා ගෙවල් එහෙම කඩාගෙන වැටුණා. යාන වාහනයක් ගන්න මිනිස්සු කොච්චර ප්ලෑන් කළාද? මතකද ඔබ පළවෙනි වාහනේ ගත්ත විදිය? කොල්ලෙක් කුරුට්ටෙක් බයික් එකක් ගත්තත් කොච්චර ආසාවෙන්ද ගන්න. ඒ වාහන පස්වලට යට වෙච්ච හැටි දැක්කද? ගහගෙන ගිය හැටි දැක්කද? ව්‍යසන විපත්ති ඉඩම් කඩම් ගෙවල් දොරවල් රකින්නේ කොහොමද? හතර මුල්ලේ ආරක්ෂක යන්ත්‍ර වලේලාලා පොඩි බෝතල් වගේ වලේලාලා ගේ හතර කොනේ ඉල්ලලා මිනිස්සු ගෙවල් ඉඩම් රැකගන්නේ ගීට්ටු ගහගෙන වැට ගහගෙන ඒ ඔක්කොම එකට මුහු වෙලා ගහගෙන ගියා. උසස් පෙළ විභාගෙ ලියපු ළමයි තව එක පේපරයක් ලියන්න තිබ්බේ. ඒ ළමයි මැරිලා ගියා. සමහර ගෙවල් වල ඔබ දන්නවා ගැරන්ටි ඇල්ලේ මීට මාස කිහිපයකට කලින් බස් එකක් පෙරලිලා ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඒ බස් එකේ හිටපු මිනිස්සු බේරගත්තා. ඒ ගමේම මිනිස්සු ඒ කන්දෙම පස් වලට යට වෙලා ගියා. ගෙවල් එකක් සමහර ගම් වලට එකතු වෙලා. මම අහලා තියෙන විදිහට ලංකා සිටියේ මේ ගම්මාන දෙකක් නැති වුණා. ඒ ගම්මාන දෙකේ මිනිස්සු නැහැ දැන්. ඒ සමහර ගෙවල් වල ගම්මාන වල එක ගෙදරක් ඉතුරු වෙලා. ඒ මිනිස්සු කියනවා අපිව මෙහින් කොහෙට හරි ගිහින් අරින්න. මේ පස් යටින් විලාප හඬක් ඇහෙනවා කියනවා. ගලක් පෙරලීගෙන එනකොට කවුරු හරි දුවන්නේ දඩි පිටි ගාලා වේගෙන්. ඒ වගේ මේ කවුරු හරි දුවන හඬ ඇහෙනවා කියනවා. රාත්‍රියට ඇස් පියා ගන්න අමාරුයි කියනවා. අපිව කොහෙට හරි ගිහින් දාන්න කියනවා. සමහර මිනිස්සු කියනවා මේ ගම්මාන බලලා ඇවිල්ලා මෝ ඒව දැක්කට පස්සේ ජීවත් වෙලා මොකටද කියනවා. බලන මනුස්සයාට ජීවත් වෙලා මොකටද කියලා හිතෙනවා නම් ඒ ගම්මාන වලින් ඉතුරු වෙච්ච අයට සමහර අයට හිතෙනවා ඇයි අපි ඉතුරු වුනේ කියලා. තාත්තා කෙනෙක් පස් උඩ ඇවිදිනවා මගේ ළමයිගේ ඇඳුමක්වත් හොයාගන්න. අම්මා කෙනෙක් ගලක් උඩ ඉඳගෙන ඉන්නවා දුව ගියා දැන් එයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වාගේ දේවල් දැක්කට පස්සේ හිතන්න කිව්වා මමත් සංසාරේ ওই විදිහට දුක් විඳා කියලා. ආයමත් ඒ දුක අපිට ලැබෙනවා. ඔන්න ඔය වාගේ දුක් අන්දරා අපිට ලැබෙන නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ සංසාරයෙන් එතර වෙන්න කියලා. නැත්තම් ඔය මේ ළමයි ෆෝන් පාවිච්චි කරනකොට බුදුරජාන් වහන්සේ තරහ නැහැ. ඔයාලා ඉස්කෝලේ යනකොට බුදුරජාන් වහන්සේ තරහ නැහැ. ඔයාලා කැම්පස් යනකොට බුදුරජාන් වහන්සේ අමනාප නැහැ. ඔයාලා කසාද බඳිනකොට බුදුරජාන් වහන්සේ අමනාප නැහැ.
ඔයාලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් හොඳට ජීවත් වෙනවට අකමැත්තෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර වෙන්න කිව්වේ. ඔන්න ඔය වගේ භෝග ව්‍යසන, රෝග ව්‍යසන, ඥාති ව්‍යසන ආයමත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පටාචාරාගේ ජීවිතේට සුළි කුණාටුවක් ආවා. මහා වැස්සක්. මිනිස්සයත් මැරුණා. දරුවෙක් ගඟේ ගහගෙන ගියා. දරුවෙක් කුකුස්සෙක් කරන් ගියා. සුළි කුණාටුවට කඩා වැටුණ ගේ අම්මයි තාත්තයි සහෝදරයයි යට වෙලා මැරුණා. අමාරුවෙන් මිනි තුන අරන් ගිනි තිබ්බා. දුන් ජාලාව පේනවා. ඈ දිව්වා. ඇගේ ගත දැවටි වස්ත්‍ර කටු රොහල් වල දැවටුණා. ඇඟ පසාරු කරගෙන ඇඟ සීරිලා ලේ වැක්කිරුණා. වස්ත්‍ර වැටවල් වල පටලැවුණා. නිරුවතින් දිව්වා. හැබැයි ඈ ඊතර වුණා. ඈ ඊතර වුණ නිසා මේ පාර සුළි කුණාටුවට පටාචාර අහුන්නේ නැහැ. අඟුලිමාල ඊතර වුණ නිසා ආය ඔහු අතින් මිනි මැරුන්නේ. පුතුමල ශෝකෙන් කිසා ගෞතමී ඊතර වූ නිසා ආයෙත් මේ ගම් වතුරට සුනාමියට දරුවෙක් මැරිලා අඬන අම්ම කෙනෙක් උනේ නැහැ. හැබැයි ඊතර උන්නේ නැත්තම් ওই පටාචාර මේකටත් අහු වෙනවා. ওই කිසා ගෞතමී මෙතනත් දරුවෙක් මැරිලා අඬනවා. ඔබටත් මටත් ඊතර වෙන්න බැරි වුණා. මිනිස්සු අඬන දිහා බලන්න අම්මා නැති වෙලා, ඉඩ කඩන් නැති වෙලා, දරුවෝ නැති වෙලා අඬන හැටි බලන්න. බලාගෙන ඉන්න ඇස් වලින් වැටෙන කඳුළු දිහා. මහණෙනි, මේ එක එක්කෙනා ගත්තොත් ඔබ අම්මා නැති වෙලා අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. තාත්තා මැරිලා අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. එක එක්කෙනා ගානේ කොහොම ඇඬිල්ලක්ද? කොහොම ඇඬිල්ලක්ද? ඔබ පළවෙනි වතාවට නෙවෙයි අඬන්නේ. අවසන් වතාවට නෙවෙයි අඬන්නේ. ඉච්ඡර දීර්ඝ සංසාරය. ඒකයි ඊතර වෙන්න කිව්වේ. මට හොඳ නෝන කෙනෙක් හම්බුණා කියලා තරුණ පුතාලා ඇයව විවාහ කරගන්නවා. මට හොඳ මහත්තයෙක් හම්බුණා කියලා දූලා ඔයාලා මහත්තයෙක් විවාහ කරගන්න. ඇත්තම කතාවක් කියන්නම්. ඔයාලට නිවන් දකින්න ජීවිතේ දක්වාම නිවන් දැක්කොත් ඒ ජීවිතේ දක්වා කවදාවත් ඔයාට අලුත් නෝන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අලුත් මහත්තයෙක් හම්බ වෙන්නේ නැහැ. හේතුව ඔය මහත්තයාම ආත්ම භාව ගණනාන් ඔයාගේ මහත්තයා වෙලාම ඉපදිලා තියෙනවා. ඔය නෝනාම ආත්ම භාව ගණනාක් නෝනා වෙලා ඉපදිලා තියෙනවා. ආයි ගණන් කරන්න බෑ. ඔයාට කොහින්ද මේ විශ්වයේ සිසාරා හෙව්වත් ඔයාට අලුත් නෝනා කෙනෙක් හොයා ගන්නම බෑ. අලුත් මහත්තයෙක් හොයා ගන්නම බෑ. පෙරුම් පුරණ සංසාරයේ මහ බෝධිසත්වයන්ටත් චින්චිමානිකාවත් එක්කත් පවුල් කණ්ඩ ඕන. චින්චිමානිකාවත් බිරිඳ වෙලා ඉපදිලා. යසෝදරා විතරක් නෙවෙයි. ඔයාට අලුත් තාත්තා කෙනෙක් හොයා ගන්නවම බෑ. අලුත් අම්මා කෙනෙක් හොයා ගන්නවම බෑ. මව් නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක් නෑ සංසාරේ. පෙරුම් පුරණ සංසාරේ දේවදත්තත් අපමහ බෝසතුන්ගේ තාත්තා වෙලා ඉපදුණා. ඉතින් අලුත් තාත්තලා කොහෙන්ද? අලුත් අම්මලා කොහෙන්ද? අලුත් දරුවෙක් හොයා ගන්නම නැහැ සංසාරේ. දුව නොවිච්ච කෙනෙක් නැහැ, පුතා නොවිච්ච කෙනෙක් නැහැ. පෙරුම් පුරණ මහා බෝධිසත්වයන්ට පුතා වෙලත් දේවදත්ත ඉපදුණා. ඔහොම යන්නේ මේ සංසාරේ.
අලුත් කියලා දෙයක් මොකවත්ම නැහැ. ඒක නිසා තමයි මේකෙන් ඈතර වෙන්න කිව්වේ. කියන්නේ කිසිම දේරුමක් නැහැ. අතාරින්නත් බෑ. ඒ තරම් දීර්ඝ සංසාරය. නොකරපු දෙයක් නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ අර ඉපදිච්ච නැති තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම දුක් විඳින කෙනෙක් ගැන දැකලා හිතන්න කිව්වා. මම ওই විදිහට දුක් විඳා කියලා. කතා කරන්න බැරි ගොළු කෙනෙක් දිහා බලන්න. ඔබම කල්පනා කරන්න ආත්ම භාව කීයක් ගොළු වෙලා අපි ඉපදුනාද? ඔබ විශ්වාස කරනවා නම් ඒ ධහම අදහනවා නම් ওই කටවල් වලින් මිනිසුන්ට ගරහන්නේ නැහැ පින්වතුනේ. දැන්වත් මේ බණපද තේරෙනවා නම් ඔය අනුන්ට නිඳා කරන්න එපා. ඔය ගෙවල් වල රණ්ඩු සරුවල් පොඩ්ඩක් නතර කරන්න. කතා කරන්න බැරුව ගොළුව අතපය එහෙ මෙහෙ කරමින් ඉඳලා තියෙනවා ආත්ම භාව මෙච්චරයි කියලා කියන්න බෑ. කන් ඇහෙන්නේ නැතුව ඉපදිච්ච ආත්ම භාව මෙච්චරයි කියන්න බෑ. මොකවත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා ওই කන් වලින් අනුන්ගේ ඕපදු පහන්න එපා. අනුන්ගේ කුණුහර පහන්න එපා. බුදුබණ පද අහලා ওই කන් සුද්ධ කරගන්න. කන් සනීප කරගන්න. කන් පිරිත් බලෙන් සුවපත් කරගන්න. බුදුබණ පද අහලා. බීරන් වෙලා ඉපදිච්ච වාර මෙච්චරයි කියලා කියන්න බෑ. අතපය නැතුව අතපය කැපිලා කොටම් බවට පත් වෙලා අපි ඇඟ කොටයක්. ඒ වගේ කෙනෙක් දැක්කට පස්සේ හිතන්න මම කොච්චර අත් දෙක නැතුව අත් දෙක කොටෙක් වෙලා ඉපදුනාට පස්සේ ඒ ආත්ම භාවයෙන්ම අතින්පත් කරනවා කියලා එකක් නැහැ. මිනිස්සෙක් විදියට ඉපදිලා කවුරුවත් අප උපස්ථාන කරන්න නැතුව බල්ලෙක් විදිහට බත් කන්න නැති කෙලවරක් නැතුව මේ ජීවිතය කියන්නේ මහා බෝධිසත්වයෝ සංසාරේ අනද තෙරුන්ට උපදෙස් දෙනවා. ඒ කාලේ රොඩි ගමක ඉපදිලා ඒ අම්මලා ඒ චූටි දරුවෝ ගම අයිනේ ගහක් යට නිදි කරවලා රිදි කෑල්ලක දර හොයන්න යනවා. එතකොට ගමේම ඉන්න බලු පැටව බල්ලෝ ඇවිල්ලා අර ගහ යට ඉන්නවා. අර ළමයිනුත් ඉන්නවනේ. ගෙවල් වලට පුරුදු වෙච්ච බල්ලන් බැල්ලියන්. අර චූටි ළමයි නැගිටිනවා. දැන් අම්මලා දරට ගිහිල්ලා. ඒ ළමයි බඩගින්නෙන් එහෙම පෙරලෙනවා. පෙරලිලා ළඟ බුදියාගෙන ඉන්න බැල්ලියන්ගේ කිරි දෙන බැල්ලියන්ගේ තන බුරුල්ලට කට තියාගෙන මනුස්ස ජීවිතේ ඉපදිච්ච අර චූටි ළමයා බැල්ලිගෙන් කිරි බනවා. ඒතකොට අනිත් බැල්ලියෝ ලෙව කනවා ඇඟ. ඔයා කියන්නේ මං පෙරුම් පුරන බෝධිසත්වයන්ට ඕක වෙලා තියෙනවා. පෙරුම් පුරන අනන්ත මහ තෙරුන්ට ඕක වෙලා තියෙනවා. අපිට මොනවා වෙයිද? අපි තරහ ගිය ගමන් බැල්ලි කියලා බයින සැරට බයිනවා බල්ලා කියලා බයිනවා. අපේ කර්ම අපිට විපාක දෙන්න ගත්ත ගමන් උන්ගෙම කිරි බොන්න වෙනවා. ඒ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි කිව්වේ සසරින් එතර වෙන්න කියලා. සංසාරයෙන් එතර වෙන්න කියලා වදාළා. මේක ඉච්ඡර භයානකයි. කලාතුරකින් මනුස්ස උප්පත්තිය ලැබෙන්නේ. ඔබ අහලා තියෙන මෝර ජාතකේ රත්තරම් පාට මොනරාගෙන් බනහන්ට
අග බිසවට 12ක් උපන්නා. මොනරා පිරිතක් කියන නිසා බ්‍රහ්මචාරී නිසා අල්ලන්න බෑ. නමුත් සෙබඩියක්ගේ මාර්ගයෙන් අර පිරිත් කියන එක නතර කළා මොනරා අල්ලුව රත්තරම් පාට. රජ්ජුරුව ළඟට ගෙනාවා. රජ්ජුරුව මොනරාම ඇයි මාව ගෙනාවේ? උඹගේ මාස් කෑවොත් අමරණීය වෙනවා. ඊට පස්සේ කිව්වා හරි. ඔබට පුළුවන් ද රජතුමනි මාව මරන්න? පුළුවන් කිව්වා. ඉතින් රජතුමනි මමත් මැරෙනවා නම් මගේ මාස් කන අය කොහොමද නොමැරෙන්නේ? ඊට පස්සේ කිව්වා උඹ ඔච්චර ලස්සනයි. රජතුමනි මම මීට කලින් හිටියේ දෙව්ලොව. ඊට කලින් මේ පෘථුවියේ හිටපු මේ රාජධානියම සක්විති රජුරෝ. රජතුමා hina වුණා. hina වෙන්න එපා රජතුමනි. ඔබගේ මඟුල් පොකුණේ වතුර සියල්ල ඉවත් කරන්න. ඒ පොකුණ ඇතුලේ මං ඒ කාලේ ආකාශයෙන් ගිය ස්වර්ණ යානාව රත්තරන් කරත්තේ පොකුණ ඇතුලේ තියෙනවා. ඔබතුමාගේ පරම්පරාවේ කවුරුත් මේ පොකුණේ වතුර ඉහලා නැහැ. පොකුණේ වතුර ඉස්සා රත්තරන් කරත්තේ මත වුණා. එතකොටයි පිළිගත්තේ මේ මොනරා කලින් ජීවිතේ දෙව්ලොවේ ඊට කලින් ජීවිතේ සක්විති රජ කෙනෙක්. අප මහ බෝධිසත්වයෝ සක්විති රජ වෙලා ඊළඟ ජීවිතේ දෙව්ලොව ඉපදිලා ඊළඟ ජීවිතේ මොනරෙක් වුණා නම් අපි ගැන කවර කතාවද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද? සත්තු සර්පයි කතා කරනවා කටහඬක් අහලා තියෙනවද? පිඹිනවා හැර බූස් බූස් ගාලා පිඹිනවා හැර නයි පොළොන්ගේ කතාවක් අහලා තියෙනවද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ කච්ච ගා එක එක්කෙනාගේ ඕපදූප කියමින් කටෙන් ගඳ ගහනවා. කටෙන් ලෝකෙට පැතිරෙනවා ගඳ. කුණුහරප, කේලම්, හිස් වචන, පරුස වචන. මගේ මුනිදුගේ මුව මඩලෙන් පිට උනේ දම් සුවඳ. මිනිසුන්ගේ කටවල් වලින් ගඳ විහිදෙනවා. අනුන්ගේ ඕපදූප. ඉපදුනොත් එහෙම බූස් බූස් ගගා පිඹ ඉන්න ආත්ම භාවවල ආත්මෙන් කටින් වචනයක්වත් පිට වෙන්නේ. පින්වතුනි මහ භයානක තැනක අපි මේ ඉන්නේ. ඕවා දැනගෙනයි බුදුරජාණන් වහන්සේ ඊතර වෙන්න කිව්වේ. මේ ඔයාලා ෆෝන් එකක් පාවිච්චි කරනවට තරහට නෙවෙයි. ඔයාලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවට තරහට නෙවෙයි. මේක භයානක නිසා. වෙඩ්ඩිපුරම සත්තු නිරේ උපදිනවා. තිරිසන් සත්තු අතර උපදිනවා. පින්වතුනි චීනයට යන්න ඕන බලන්න. තායිවානය, තායිලන්තය පන්න පිටින් සත්තු මරනවා. සතා වෙනම ෆාම් තියෙනවා සත්තු සර්පයෝ ලක්ෂ ගණන් හදන. පන පිටින් තෙල් චාච්චියට දාන්න. බුදුරජාණන් වහන්සේ වදාළානේ ඔය දුක් හිතනකොට දකින්නකොට හිතන්න කියලා මමත් ඔහම දුක් විඳා කියලා. චීනේ සමහර අය සමහර කාන්තා පිරිසක් ඉන්නවා බඩට දරුවෝ හදාගෙන ඒ දරුවෝ බිහි කරන්නේ නැතුව දරු කලලේ වෙනම අරගෙන තම්බල කනවා. අත ඌස් ගෑවට ඔබ ඉපදුනොත් ඒ රටේ ඔයා ඒක කරන්න පුළුවන්. ඔයා ඒ රටේ ඉපදුනොත් ඔයාගේ අතින් ඒක වෙන්න පුළුවන්. දැන් ඌස් ගෑවට පෞගිය කාලේ මෙහින් නාය යනවා, මෙහින් ගම් වතුර ගලනවා, මෙහින් ගෙවල් ගහගෙන යනවා. ඒ එන වතුරේ ඉන්න මාළු මිනිහෙක් තලනවා.
දුටුවා නේද ඔබ? හැබැයි මතක තියාගන්න. ඔය මිනිස්යාගේ පුතා ඔයා නම් තාත්තා තලන මාළු ටික ගන්න භාජනය උස්සගෙන ඉන්නේ ඔයා. ඔය මිනිස්යාගේ බිරිඳ ඔයා නම් ඒ තල්ලගෙන මාළු ටික බදින්නේ ඔයා. ඔයාට ඔයාගේ අතින් ඒක නොවුනේ ඔයා වෙන තැනක ඉපදුණු නිසා. විශ්වාසයි චීනයේ ඉපදුනොත් ඔය තායිවානේ තායිලන්ත ඔය වගේ රටවල් වල ඉපදුනොත් ආය පන පිටින් සත්තු ඔය විදිහට මරන්න තෙල් චාච්චිට දාන්න තම්බන්න ඔයා බය වෙන්නේ නැහැ. ඔයා මේ රටේ ඉපදිලා ඔයා උයනකොට ඔයාගේ තෙල් චාච්චියට මැල්ලුන් ටිකක් දාන්න ඔයා බය වුණාද? තෙල් චාච්චියට මිරිස් දාලා බදින්න ඔයා බය වුණාද? නෑ. දැක්ක දේ කළා. ඔයා ඉපදෙන ඊළඟ ආත්ම භාවය ඔයා දැක්ක දේ කරනවා. පින්පව් කුසල් අකුසල් හැම තැනකම කතා කරන්නේ නෑ. භයානක තැනකට යන්න ඔබ ලැහැත්ති. අවසාන තැනයි මේ නැවතිලා තියෙන්නේ. පුළුවන් නම් බේරිණ යනින්ලා කියලා උස්ව හඬන නගයි මේ ධම්සුවඳ. බුදුරජාණන් වහන්සේත් වදාලා බුදු කෙනෙක් පහළ වෙන්න කලිනොත් හඬක් නැගිනවා බුදුරෙක් පහළ වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනය නැසෙන්න කලිනොත් උස්ව හඬක් නැගෙනවා බුදු සසුන නැසෙන්න ළඟයි බේරියන්නලා කියලා. මේ ඒ හඬ අමුතුම ලෝකයක්. ඉස්සරහට එන්නේ අමුතුම ලෝකයක්. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් බේරෙන්න සිතිවිල්ලක්වත් පහල කරන්න පුළුවන් මේ යුගයේ විතරයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කල්පයක් කියන්නේ කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක අවුරුදු වලින් කියන්න බෑ. ස්වාමීනි උපමාවක් ගත්තොත් යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් තියෙනවා. නගරයක්. ඒකේ තනිකර අබ පුරවලා තියෙනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර 10ක්. කිලෝමීටර 10ක දිග උස පළල තියෙනවා. අවුරුදු 100කට එක බෑටයක් අයින් කරනවා. ඒ අබ පෙට්ටිය අබ ඉවර වුණත් කල්පේ ඉවර වෙන්නේ නැහැ. එච්චර කල්පේ කියන එක දිගයි. මේ මහා භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදවරු 5 පහළ වෙන්නේ මේ කල්පයේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ. මේ කල්පයේම බුදවරු නැතුව කොටස් 4ක් තව තියෙනවා. මේ කල්පයේම ඉරවල් 7ක් පායන් ඊට පස්සේ මේක සුළුපටු සංසාරයක් නෙවෙයි. එක කල්පයක අපි ඉපදෙන ආත්ම භාවවල ඇටකටු දිරන්නේ නැතුව ඉතුරු වුණොත් රජගහ නුවර තියෙන විශාලම පර්වතය තමයි වේපුල්ල පර්වතය. වේපුල්ල පර්වතයේ තරම් ඇටකටු එකතු වෙනවා කියෝ. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අපි කොච්චර කල්ප ඉපදිලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙන තැන දක්වා කිලෝමීටර 10 ගාණක්. ඒ ගඟේ පළල සමහර තැන්වල කිලෝමීටර 10ට වැඩිය තියෙනවා. ගඟේ පළල දිග කිලෝමීටර 10 ගාණක්.
ඒ පටන් ගන්න තැන ඉඳලා අවසාන තැන දක්වා වැලි කැට ගණන් කළත් අපි උපන් ආත්ම භාවවල කල්ප ගාන ගණන් කරන්න බෑ. අවුරුදු ගාන නෙමෙයි කල්ප ගාන. දැන් ඔයාලා හිතන්න එක කල්පයක ඇට සැකිලි ටික වේපුල්ල පර්වතේ වගේ නම් ඔයාලා ඉන්දියාවේ ගියාට පස්සේ එහෙම නැත්නම් ඔයාලගේ මිදුලේ තියෙන වැලි මිටක් අරගෙන එක වැලි කැටයක් අරන් තියලා හිතෙන් හිතන්නකෝ වේපුල්ල පර්වතයේ තරම් ඇටකට ගොඩක්. තව වැලි කැටයක් අරන් දාලා ආයෙ හිතන්නකෝ වේපුල්ල පර්වතයේ තරම් ඇටකට ගොඩක්. තව වැලි කැටයක් අරන් ආයෙ හිතන්නකෝ වේපුල්ල පර්වතයේ තරම් වැලි කැට ගොඩක්. කොච්චර ඉපදිලා තියෙනවද? කොච්චර ඉපදිලා තියෙනවද? කොච්චර කණ්ඩ ඇතිද? කොච්චර බොණ්ඩ ඇතිද? කොච්චර දරුවෝ හදලා ඇතිද? කොච්චර කාමයේ සේවනය කළා ඇතිද? කොච්චර ගෙවල් හදලා ඇතිද? තවම එපා වෙන්නේ. ඕකටයි කිව්වේ අවිද්‍යාවෙන් වැහුණා, තණ්හාවෙන් බැඳුණා. ඉවරයක් නෑ මේකේ. අපිට හිතෙන්නේ හැම දෙයක්ම අලුත් කියලා. ෆෝන් එකක් ගත්තට පස්සේ මේ චූටි දූල පුතාලට තරුණ දූල පුතාලට හැම දෙයක්ම අලුත් කියලා හිතෙනවා. අලුත් දේවල් නෑ. ඉතින් ඔහොම යන සංසාරේ මනුස්ස උප්පත්තියක් ලැබෙන්නේ කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින්. අවුරුදු 100කට වතාවක් කැස් බෑවෙක් එනවනම් මුහුදෙන් උඩට එයාගේ එක ඇහෙන් නම් පේන්නේ මුහුදේ පහ වෙන විය ගහක් සිදුරක් තියෙන ලීයක සිදුරටම අර ඇහැ මුහුදෙන් මතුවෙනකොටම ඇහැ ඒකටම සම්බන්ධ වුණොත් එකටයි කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා කියන්නේ. එච්චර අමාරුයි මිනිස්සෙක් වෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙම උප්පත්තියක් ඔබ ලැබුවේ. ඒ මිනිස්සු අතරින් මැරෙන අය අතරින් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආය මැරිලා මිනිස්සෙක් වෙන්නේ නැත්නම් දෙවියෙක් වෙන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් ආය සතර අපායට යනවා. ලේසි නෑ. ඔබ කොච්චර අමාරුවෙන්ද මිනිස්සෙක් උනේ. හැබැයි මේක ඒ මිනිස්සයාට කොච්චර ආය මිනිස්සෙක් වෙන්න කොච්චර අමාරුද? ඔන්නව සියල්ල දන්න දකින ඇත්ත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ සසරින් එතර වෙන්න කිව්වා. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ මේක සතෙකුට කරන්න බෑ එතර වෙනවා කියන එක. පෙරේතයෙකුට මේක කරන්න බෑ. නිරිසතාට කරන්න බෑ. මේක මිනිස්සෙක් කරන දෙයක්. ඒකයි එතර වෙන්න කිව්වේ. ඔයාලා ෆෝන් පාවිච්චි කරනවට තරහටවත්, කාලා බීල හැඳලා ඉන්නවට තරහටවත්, ඔයාලා ඉගෙන ගන්නවට තියෙන තරහටවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඊතර වෙන්න කිව්වේ. මේ සංසාරේ කෙලවරක් නැතුව ඉපදි මෙරි දුක් අනුභව කර යන නිසා. පින්වතුනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ට තිබ්බ කාලයක් තිබ්බා මේ කල්පේ. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ට තිබ්බා. මිනිස්සු අතරම ඇති වුණ හොරකම, ප්‍රාණඝාතය, කේලම, බොරුව, ඒ වගේ පව්කම් ටික සිද්ධ වෙනකොට වැරදි කාම සේවනය, දරුණු වචන කතා කිරීම, අනුන්ගේ දේවල් වලට ආශා කරන එක, තරහ යන එක, දරුණු ද්වේෂය එන එක,
මිනිස්සු අතර ඇති වුණා. ආයුෂ අඩු වෙලා ගියා. පින්පව් විශ්වාස නොකරන එක ඇති වුණා. මිත්‍යා දෘෂ්ටිය. තව ආයුෂ අඩු වුණා. අධර්ම රාගයේ විෂම ලෝභය මිත්‍යා ධර්ම පහළ වුණා ලෝකේ. අධර්ම රාගය කියලා කියන්නේ රාගය ඇති වෙන්න ඕන නැති තැන්වලත් රාගය උපදිනවා. දැන් අපි කියමුකෝ ගුරුවරයෙකුට ශිෂ්‍යයෙක් ගැන. රාගය ඇති වෙන්න යුතු තැනක් නෙවෙයි. ඇති වෙනවා. අන්න ඒකට කියනවා අධර්ම රාගය. එතකොට ආයුෂ අඩු වෙනවා. ශිෂ්‍යයෙකුට ගුරුවරයා ගැන රාගය උපදිනවා. දෙමව්පියන්ට සමහර තාත්තලාට දරුවෝ ගැන උපදිනවා. අධර්ම රාගය, විෂම ලෝභය. මේ ලෝකේ මේ ලෝභකමට මිනිසුන්ගේ ලෝභය තියෙනවා මිනිසුන්ගේ. නමුත් ලෝභය විෂමව උපදිනවා. පුරුෂයෙකුට පුරුෂයෙක් ගැන ලෝභය උපදිනවා. ස්ත්‍රියකට ස්ත්‍රියක් ගැන ලෝභය උපදිනවා. විෂම ලෝභය. මිත්‍යා ධර්ම මේ ලෝකේ තියෙන සම්මතය සදාචාර ඉක්මවලා මිනිස්සු හැසිරෙන්න ගන්නවා. මිත්‍යා ධර්ම. මිත්‍යා දෘෂ්ටික දේවල්. එතකොට මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා යනවා. දෙමව්පියන්ට ගුරුවරුන්ට ගරු කරන්නේ නැතිව යනවා. ඔන්න ඕවා ලෝකේ පහළ වෙලා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණා. එතකොට පින්වතුනි අවුරුදු 80000ට තිබ්බ ආයුෂ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අවුරුදු 100ට අඩු වුණේ ඔන්න ඔය වැඩපිළිවෙලින්. මේ ලෝකේ කලින් පහළ වුණේ බුදවරු අවුරුදු 80000 70000 40000 30000 20000 ඔය වගේ කාලවලදී තමයි බුදවරු පහළ වුණේ. මේ ලෝක ඉතිහාසයේ සම්බුදු වංශ කතාවේම අවුරුදු 100ක් කාලයක බුදවරු පහළ වෙලා නැහැ. නමුත් මේක මහා පුදුම දෙයක්. මේ මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා නැවත මිනිස්යෝගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණ කාලේ නැවත බුදු කෙනෙක් පහළ වුණා. ඒක කතා වෙනවා කප්පකාසේ කලි යුගයේ බුද්ධපාදෝ අහෝ මහච්චරියං හුතවහ මහජ්ජං ජාතං පමුදිත මකරන්ද මරවින්දන්ති. නිරාගිනි මැදින් පැන නැගුණ මහා පියුමක් පිපිලා ඒකේ තියෙන රොන් කෙසරු සලලා සුවඳ විහිදවනවා වගේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ට අඩු වෙච්ච කාලයක මෙතෙක් බුදවරු පහළ වෙච්ච නැති කාලයක පුංචි ඉඩකඩක චූටි අවුරුදු 45ක වගේ පොඩි කාලයකට බුදු කෙනෙක් පහළ වුණානේ. මේක මහා පුදුමයක් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වීම සම්බුද්ධ වංශ කතාවේ මහා ආශ්චර්යයක්. බුදුවරු මේ වගේ පෞකාර යුගවල උපදින්නේ නැහැ. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය, මව්පියන්ට ගුරුවරුන්ට සලකන්නේ නැති, පින්පව් විශ්වාස කරන්නේ නැති යුගවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඔයාලා දන්නවද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොටම මිනිස්සු ලෝකෙම පන්සිල් පද පහම රකිනවා. හේතුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේට කලින් සක්විති රජුව පහළ වෙලා ජීවමානව ඉන්නවා. සංක කියන
මේ සක්විති රජුරෝ. ඒ සක්විති රජතුමාගේ විවස්ථාව තමයි පන්සිල් පද පහ. ඒ කාලේ කවුරුවත් අම්මා ගෙන් එළියට දාලා නැහැ. තාත්තා ගෙන් එළියට දාලා නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය දේශනා කිරීම පමණක්ම ප්‍රමාණවත්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නිරාගිනි මැද නෙළුමක් පිපෙනා වගේ එකක්. උපමාවකින් කිව්වොත් ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ජීවමානව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න අපිට බැරි වුණා. මහා වාසනාවන්ත මිනිසුන් නෙවෙයි අපි. ඊළඟට රහතන් වහන්සේලා යුගයේ තිබ්බා. මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ තිබ්බා. අපිට පිහිට ගන්න බැරි වුණා. මේ අවසානයේ මේක නැසිලා බෝධි පූජාවකට පමණක් සීමා වෙච්ච කාලයක එහෙමත් නෙවෙයි. ලංකාවේ උපසම්පදා ආන්දර නමක් නැති වෙන තැනට ඇවිල්ලා නුවර යුගයේ සිවුරක් දාගෙන වලව්වක් විදිහේ වලව්වක ඉන්නවා වගේ ඉන්න කාලයක් ඇවිල්ලා ගණන්නාම්සලගේ යුගයේ පන්සිල් පද පහවත් සිවුර දාගත්ත කෙනා දන්නේ නැති තැනට ඇවිල්ලා ආය සංඝයා උපසම්පදාව රැගෙන ඇවිල්ලා ආය හැදිලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ යුගයේ කතා වෙන එකම ඊළඟ ආශ්චර්යය. මේක මහ පුදුමයක්. මේ අත්වලින් සෑයවල් බැඳි විහෙර විහාර සම්බුද්ධ මාලිකා බැඳි අපි අතින් පින් කෙරෙනවා කියන එක මහ පුදුමයක්. අපිට ළඟදී රුසියාවේ තරුණ පුතාලා දෙන්නෙක් හම්බ වුණා. එක ළමයෙකුට අවුරුදු 22 3යි අනිත් එක්කෙනාට අවුරුදු 19යි. එයාලා අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. තුන මරණින් මත්තේ උපතක් හැදෙන හැටි ස්වාමීන් වහන්සේලා විස්තර කළා. ඒ ළමයිට හරි පුදුමයි. එයාලා කියනවා එයාලගේ ජීවිතේ මැරුණාට පස්සේ දෙවියන් එයාලව කන්ට්‍රෝල් කරනවා මිසක් ආයෙත් ඉපදෙන එකක් ගැන එයාලා දන්නේ නැහැ කියලා. පින්වතුනි මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ජනයා ඉන්නවා මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැති, දන්නේ නැති, අහලා නැති, මැරෙනවට පස්සේ ආ ඉපදෙනවා කියලා විශ්වාසයක් නැත්තම් ඔවුන් ජීවිතේ වැඩිපුරම ඔවුන් ජීවිතේ ජීවත් වෙන්නෙම මේ ජීවිතේ සතුටු කරන්න. එතකොට ඒ කරන දේ හොඳ දේවල්ද නරක දේවල්ද යාලා වෙන් කරන්නේ නැහැ. මේ මිනිස්සු පාලනය කරන්න එකම එක දෙයයි තියෙන්නේ. රටේ නීතිය විතරයි. ඒ රටේ නීතිය විතරයි මේ මිනිස්සු පාලනය කරන්න තියෙන්නේ. සත්තු ලස්සනට සත්තු ඉන්න ඕනකොට එයාලා නීතියෙන් කියන සත්තු මරන්න එපා. සත්තු වැඩි වෙනවා. ඒ පාරට සත්තු පනිනවා. වාහනවල හැප්පෙනවා. ඊට පස්සේ රජයෙන් නියෝගයක් දෙනවා. දැන් ඔයාලට තුවක්කු වලට ලයිසන් දෙනවා. ඔයාලා සත්තු මරන්න. ඒතර ඔක්කොම සත්තු පාරේ මොන ගහින එක මරන්න. රටේ නීතියෙන් ක්‍රියාත්මක වෙනවා මිසක් අපි කරන හොඳ දේවල් අපි අරන් යනවා, නරක දේවල් අරන් යනවා, පින්පව් කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැති, අහලා නැති කෝටි සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඔයා ඒ පවුලක ඉපදුනොත් මැරිලා ගිහිල්ලා ඔයා දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ ඒවා. ඔයත් ඒ ගොඩට අපි මේ ජීවිතේ පිළිසරණක් හදාගත්තේ නැත්තම්
තමන් මැරිලා ඒ වගේ තැනක උපදින්නේ නැහැ කියලා 100% කරුණ සහිතව කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න එහෙම කෙනෙක් නැහැ. හිටියොත් සෝතාපන්න කෙනෙක්. අපි කොයි පවුල් වල ඉපදෙන්න පුළුවන්. කියන්නේ මනුස්ස ආත්ම භාවය ඔය. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝක, නිරය මේ අපි ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ තව පොඩි කාලයක්. මෙතන අවුරුදු 50 පැනපු අම්මලාට තව අවුරුදු 10යි 15යි. උපරිම. ඒ කියන්නේ ඔයා මැරෙනවා කියන්නේ ඔයාට සාක්කිය ආවා. ඔයාගේ කෙස් පැහෙනවා කියන්නේ ඔයා මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ හැම රැලි වැටුණා කියන්නේ ඔයා මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ දත් ගැලවෙනවා කියන්නේ මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ හැම රැලි වැටෙනවා කියන්නේ මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. මේ ඔබ ඉදිරියට මරණේ දූතයෝ පැමිණෙනවා. තව ටික කාලෙයි අපිට ඉන්න තියෙන්නේ. ඊළඟට පින්වතුනි හරි. දැන් මොකද දන්නවද වෙන්නේ? දැන් ඔයාලා හරි ආසයිනේ මේ ලෝකෙට. මේ ලෝකෙට හරි ආසයි. දැන් AI තාක්ෂණය ඇවිල්ලා ෆෝන් තියෙනවා. දැන් ඉස්සර රෑ එළි වෙනකල් මිනිස්සු බණ ඇහුවා. ඊට පස්සේ එළි වෙනකල් බණ අහන පිරිස අඩුයි. පැය 2-3ක් බණ අහන්න. ඊට පස්සෙත් අඩු වෙලා පැයක් බණ අහන්න. පැයනොත් අඩු වෙලා පැය භාගයක් බණ අහන්න. දැන් ඉන්න ළමා ලපටි බණක් අහන්න ආස වුණා. ෂෝට් වීඩියෝ පොඩියට ඕන වීඩියෝ එක. ඒන් වැඩි වගේ TikTok ඕන. අර අපේ රටේ සද්ධාතිස්ස රජුරෝ රෑ එළි වෙනකල් හිටගෙන බණ අහපු රජුරෝ එහෙම රජවරු හිටපු කාලයක්, එහෙම බණ අහපු කාලයක්. වෙස්සන්තර ජාතකයෙන් රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. කාලකාරාම සූත්‍රයෙන් රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. ලද දෙයින් සතුටු වීම ගැන ආර්ය වංශ දේශනාව රෑ එළි වෙනකල් බණ අහපු කාලයක්. එහෙම මිනිස්සු බණ අහපු රටේම TikTok. TikTok ඉක්මනට තප්පරෙන් අහන්න ඕන. ඒකත් අර ස්ක්‍රිප්ට් කරලා තව අහනවා, තව වේගවත් කරලා අහනවා. කොහෙද අපි යන්නේ? ඊට පස්සේ දැන් AI තාක්ෂණය ආවා. මම මේ කාටවත් වරදක් කියනව නෙමෙයි. අපේ ඉදිරි ලෝකය ගැන මම කියන්නේ. දැන් අපිට බණ අහනකොට බණක් අහනවට වැඩි ආසයි. ඒක ASCII අපි AI වලින් රූපෙත් යනවනම් අපාය ගැන බණ කියනකොට අපාය වීඩියෝ එකකුත් යනවනම් ආසයි. එතකොට අපි මොකද්ද වෙනවා අපිට දැන් හොඳේ? ඊට පස්සේ අපිට ඕන බණ ටයිප් කරලා දානවා AI වලට. AI වලින් හාමුදුර නමක් හදනවා. ඒ හාමුදුරන්ගේ කටින් ඒ බණ ටික කියව ගන්නවා කැමැති හඬකින්. ආය අපිට සමනානංච දස්සන සංගුන් හොයාගෙන ගිහිල්ලා බණ අහනවා කියන යුගයේ අපි පරමායුෂ හිටියොත්, අපි දීර්ඝායුෂ හිටියොත්, අපි මැරෙන්න කලින් හාමුදුරු හොයාගෙන ගිහිල්ලා බණ අහන යුගේ නැතු වෙනවා. ටීවී එකේ AI වලින් හාමුදුරු හදලා බණ අහනවා. තව තියෙනවා මේ ළමාලා අපිට දන්නවා chat GP කියලා. රාගයක් මට දැන් රාගයක් ආවා මොකද්ද කරන්නේ? ටයිප් කරනවා. එයා උත්තර ටික දෙන්න. එහෙනම් මගේ ප්‍රශ්නෙට හාමුදුර නමක් හොයාගෙන යන්නේ මොකටද? කම්පියුටරේ ගහපු ගමන් අර ටික එනවනේ.
පොත් බලන්නේ මොකටද? කම්පියුටරේ ගහපු ගමන් ප්‍රශ්න ටිකට උත්තර එනවනේ. කොච්චරද කියනවනම් මේ තාක්ෂණය කියන එක මේක පුදුම දෙයක්. අපි කතා කරගෙන හිටියා මං හිතන්නේ අපේ වෙද මහත්තයත් මේක දන්නේ නැහැ. අපි වෙද මහත්තයයි මමයි අපි මේ දහම් වැඩසටහන නමක් දාමු. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ලෝකෙටම මේ ධර්මයෙන් ප්‍රචාර කරපු තැන කියලා අපි නමක් හොයා හිටියා. වෙද මහත්තයත් දන්නේ නැහැ. අපේ ළඟ හිටපු ළමයෙක් chat GP වලට ගැහුවා දැම්මා දහම් වැඩසටහන නමක් හොයනවා කියලා. ඒකෙන් තමයි දම්සෝඳ කියලා ආවේ. බලන්නකෝ. මේක භයානක දෙයක්. අවසානයේ හාමුදුරුවෝ ඕනේ වෙන්නේ නැහැ. බණ අහන්න යන්න ඕනේ. මේක නම් මේ අද විතරක් මේ දන්සෝද තිබ්බත් ඇති. හේතු එක දවසක් හරි මේ පිරිසක් ළඟට ඇවිල්ලා මෙහෙම බණ අහන එක මේ අවසාන යුගයේ ආයේ හැටි කාලයක් තියෙන්නේ නැහැ. තව එක පැති තියෙනවා. ෆෝන් එකෙන් එහින් ළමයි විනාශ වෙනවා. මොකද්ද අමුතු දෙයක් සිද්ධ වෙනවා. අම්මලා තාත්තලා දන්නේ නැතුව තමන් ආදරෙන් හදපු දුවගේ ඇඟ මේ වෙනකොට තව ගොඩාක් අය ෆෝන් එකෙන් බලලා අම්මලාත් දන්නේ නැහැ. තමන්ගේ පුතාගේ ඇඟ ලෝකේ කවුරු හරි බලලා ඔයාලවත් දන්නේ නැහැ. සමාජයේ කතාවක් තියෙනවා. ඔකට කියනවා අපේ ෆෝන් එකේ තියෙන තොරතුරු අනිත් අය ගන්නවා. ඒකට කියනවා හැක් කරනවා. ඔයාගේ ෆෝන් එකේ සියලු තොරතුරු ඔයා යන්නේ ඒවා ඔක්කොම ටික හැක් නොවෙන්න, ඒ තොරතුරු ප්‍රචාරය නොවෙන්න තියෙන නොවෙන්නේ ඔයාව හැක් කරන්න තව කෙනෙකුට උවමනා නැති නිසා විතරයි. මේ ෆෝන් එකෙන් අපි කතා කරන අපි එන දේවල් හැම දෙයක්ම ඒකේ පටිගත වෙනවා. තව කවුරු හරි බලනවා අහනවා. මම මේ අම්මලා හිටපු නිසා ටිකක් වෙන විදිහකට ඒ වචන ටික පාවිච්චි කළේ. තරුණ ළමයිට වෙන විදිහට ඒකට වචන වලින් කියන්න ඕන. ඉදිරියට කොල්ලු කෙල්ලන්ගේ ලෝකෙ අමුතු වෙනවා. ඔය කුණු ගොඩාස් ඔය ෆෝන් එකෙන් අහන බණ වලින් නිවන් යයි. ලීසි නෑ අම්මේ තාත්තේ. මේ අවසාන යුගයයි. මේ අවසාන යුගයයි. ඔබට තේරෙනවා නම් ඔබ මේ පිරිසක් මැදට ඇවිල්ලා බණ අහන එක නැති කරගන්න එපා. දැන් ගොඩාක් අය කොහේ හරි ඉඳලා හාමුදුරනේ බණ අහයි කියලා අපේ වෙද මහත්තයයි කට්ටිය මේක පටිගත කරමු සජීව දෙමු කියලා කියනවා. නැත්තම් ඊටත් වඩා හොඳම දේ තමයි මේකක්වත් කැමරාවකට ගන්න නැති එක. පුළුවන් නම් ඇවිල්ලා ළඟට ඇවිල්ලා අහන්න. ළඟට ඇවිල්ලා බණ අහන යුගේ නැති වෙලා යනවා. මහා භයානක කාලයක් එන්නේ. අවසානයේ අපේ මූණ දාලා අපි නොකරපු දේවල් කරන වීඩියෝ එළියට එනවා. හොයන්නවත් බෑ. ඒ මූණමයි. ඒ අයි තාක්ෂණය. ඒ තමන් කැමති හාමුදුරන්ගේ මූණම දාලා තමන් කැමති බණ කියව ගන්න පුළුවන්. ඒතර මේක නිකන් අමුතු සෙල්ලමක් වෙනවා. අර සුප්පාරක පටුනෙන් බාහිය ආවේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඇවිල්ලා ස්වාමීනි මගේ ජීවිතේ කොච්චර වෙලා තියෙද්ද දන්නේ මට බණ ටිකක් කියන්න කියලා. ඊළඟ මොහොතේ මැරෙන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් බණ අහනවා වගේ බණ අහන යුගේ නැති වෙලා සෙල්ලමක් වෙනවා.
ඉදිරි ලෝකේ හරි භයානකයි. දැන් ඊළඟ භයානකම බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේක මෙහෙම අඩු වෙලා මේ ආයුෂ ටික අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙන කාලේ මහණෙනි දසවස්සා යුකේසු භික්ඛවේ මනුස්සේසු පංචවස්සිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සති. අවුරුදු 10ක් වෙනකොට අවුරුදු 5 වෙනකොටම පතිකුලයට යනවා. ඒ කියන්නේ අවුරුදු 5ෙන් දරුවෝ හදනවා. දැන් ඉස්සර මිනිස්සුන්ගේ ජීවිතය දැන් ඉන්න ළමයිගේ ජීවිතය බලන්න ආයුෂ අඩුයි. 5 වසර ළමයි පෙම්හසුන් යවපු ඒවා. ඊට පස්සේ තව ඒ අපරාධ පරිගණක අපරාධ විමර්ශනාංශේ ඉංජිනේරු මහත්තයෙක් අපිට කියනවා හාමුදුරනේ ළඟදී 6 වසර ළමෙක් පරිවාසයට දාන්න ගෙනාවා කිව්වා. හේතුව 6 වසරම ගෑනු ළමයි දෙන්නේ රණ්ඩු වෙලා. ඒකට එක ගෑනු ළමෙක් අර ළමයාට ෆෝන් එකේ වැඩ පුළුවන්. යාළුවාට කියලා අර කෙල්ල මට බැන්නා. ඌකිගේ කැත ෆොටෝ එකක් හදලා Facebook දාපන්. දැන් 6 වසර ගෑනු ළමයා තවත් ගෑනු ළමෙක් එක්ක රණ්ඩු වෙලා තව පිරිමි ළමයෙකුට යෝජනා කළා. ඊට පස්සේ කො එයාගේ ෆොටෝ එකක් දෙන්නකෝ කියලා. ඊට පස්සේ එයාගේ ෆොටෝ එකක් ගැහුවා. අර ළමයා ගත්තා. AI එකට ෆොටෝ එකක් දැම්ම කැත කරලා දෙන්න මේක. එතකොට AI එකෙන් ආවේ මැසේජ් එක මෙයාගේ ඇඳුම් අයින් කරන්න ඕනි උඩද පහළද සම්පූර්ණයෙන්මද. එතකොට 6 වසර ළමයා අර ආපු එකට එකපාරම ඕකේ එක දුන්නා සම්පූර්ණ ඇඳුම් අයින් කරන්න. මෙයාට ඉංග්‍රීසි වචන ටික සම්පූර්ණයෙන් කියව ගන්න බැරි වුණා. අර ළමයා සම්පූර්ණ නිර්වත් චූටි 6 වසර කෙල්ල නිර්වත් වෙලා ඒක Facebook දැම්මා. එයාලා පරිගණක අපරාධයකට පැමිණිලි කළා. ඔක්කොම ටික අල්ලගත්තා. 6 වසර චූටි කොල්ලා දැන් පරිවාසයට දාන්න මේ දවස්වල නඩුව කතා කරනවා. බලන්නකො 6 වසර ගෑල් ළමයි දෙන්නේ රණ්ඩු වීමදී ඒ තරහ පරිමහන්ට යොදාගත් එක අපි ඉස්කෝලේ රණ්ඩු මම ඔයත් එක්ක තරහයි ආයෙ කතා කරන්නේ නැහැ කියලා ඇස් දෙක කට පියාගෙන බිම් බලාගෙන ආක බලාගෙන යනවා. පැයෙන් ආයෙ හොඳයි අපි පැයෙන් ආයෙ හොඳයි. මේ බලන්නකො මේ යුගේ ඔයාලගේ මේ ඉන්න තරුණ දූල පුතාලගේ පැටවුන්ට මොනවා වෙයිද? මම මේ කියන්නේ භයානක සසරක අපි යන්නේ. අම්මලා තාත්තලාට මොනවට මැදිහත් වෙන්න වෙයිද දන්නේ නැහැ. අවුරුදු 5 වෙනකොට දරුවෝ හදනවා 20 ඇවිස්සෙන කාලේ එනවා කිව්වා. අවුරුදු 5 වෙනකොටම වෙන්න තියෙනවා ඔක්කොම වෙලා ඉවරයි. අවුරුදු 10 ආයුෂ අඩු වුණාම අවුරුදු 10ට ආයුෂ අඩු වුණාම දැන් ඊළඟට බලන්න දැන් ඉන්න ළමයිගේ නැටිලි ගායන හැකියාව චූටි ළමයිගේ හැකියාව දක්ෂතාව පොඩි කාලෙම එනවා හේතුව ආයුෂ අඩුයි. ඊට පස්සේ මේ ඔක්කොම පෙර නිමිති අවුරුදු 10ක් වෙනකොට දැන් ඊටකොට දැන් ඔයාලා ආයේ මනුස්ස ලෝකේ හරි ඉපදෙනවා කියනකො ආසාවෙන් ඉපදෙන්නේ ඔය වගේ කාලයක තමයි ඉතින්. අපි අද මේ බනට කියන එක සමහර වෙලාවට තවත් තැනක ඔබගේ අත්දැකීම වෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට රස අතුරුදහන් වෙනවා කිව්වා. එල්ලිඟි තෙල් රහ නැහැ කිව්වා.
දැන් ඒ කාලේ අපේ ගම්මානවල එළිගි තෙල් අපි ඉඳිනවා. අපේ පැතිවල සීතලට මේ තොල් පැලෙනකොට උස්නෙට කකුල් පැලෙනකොට අපි ඒවට ගන්න එළිඟි තෙල්. රෑ ගාපුවම උදේ වෙනකොට ආයෙ පැහැහිලා. එළිඟි තෙල්. දුම සුවඳ. ඒ සුවඳ දැන් එළිඟි තෙල් වල නැහැ. එළිඟි තෙල් කියන රස ලෝකෙන් අතුරුදහන් වෙනවා කියෝ. වෙඬරු බටර් රස අතුරුදහන් වෙනවා. තල රස අතුරුදහන් වෙනවා. තල තෙල්. මී පැණි රහ අතුරුදහන් වෙනවා. ලුණු රහ අතුරුදහන් වෙනවා. ඔයාලා හිතන්න අවුරුදු 10ට ආයුෂ අඩු වෙනකොට ලුණු කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. ලුණු රස මොහොත තියෙනවා මිනිසුන්ගේ ලුණු රහ අතුරුදහන් වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතන්නකො ලුණු නැතුවම කකා ඉන්න වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලෙට කුරහන් වලින් හැදූ ආහාර තමයි අග්‍ර වෙන්නේ පිටි ආහාර. බුද්ධ කාලයේ ඇල්හාලේ බතට රසමසවලු ගන්නවා වගේ තමයි කිව්වා. අවුරුදු 10 වෙනකොට පිටි ආහාර. මම ඔයාට උදාහරණයක් දෙන්නම්. ඔයාලා ලොකු පාටි එකක් හරි ලොකු කෑමක් හරි ලොකු දානයක් හරි දුන්නා කියලා එකක් මතක් කරන්නකො දීපු තැනක් හරි වැඩිපුර මෙතන තියෙන පිටි කෑම වර්ග. බේකරි අයිටම්ස් පිටි කෑම වර්ග වැඩි. ලෝකේ පිටි කෑම වලට හැරෙනවා ලුණු රහත් අයින් වෙලා අමුතුම කෑම වර්ග ලෝකේ පහළ වෙනවා. බත් කියන එක රස මසවරු ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. අවුරුදු 10ට අඩු වුණාට පස්සේ දස අකුසල ඉස්මතු වෙනවා. දස කුසල් කියන කරුණ අතුරුදහන් වෙනවා. කියන්නේ සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාමසේවන ඒවා ඉස්මතු වෙනවා. දැන් ওই පරිගණක අපරාධ සම්බන්ධයෙන් කතා කරනකොට ඔය ළමයි ෆෝන් වලින් කරන එක එක විකාර කරන්න එපා කියලා නෙවෙයි සමාජයේ කතාව එන්නේ. කළොත් අහුවෙන හැටි තමයි කතා කරන්නේ. ඒකේ භයානක පැත්ත සතර අපාය ඉපදෙන පැත්ත නෙවෙයි කතා කරන්නේ. කරනවා නම් අහුවෙන්නේ නැතුව කරන්න. මේ විදියටයි අහුවෙන්නේ. එහෙමයි කතා කරන්නේ. වැරදි කාමසේවනය. දැන් බලන්න ওই බටහිර රටවල් වල තියෙන කාමයේ සම්බන්ධව දේවල් දැන් ලංකාවේ හිමීට ඔය පැතිරෙන්නේ. මේ ලංකාවේ ඉන්දියාවේ විතරක් පොඩ්ඩක් ওই සංස්කෘතිය රැකීගෙන ඇවිල්ලා අවසානයේ ධර්මදීපේ විදියට ලංකාව විතරයි තේරවාද ධර්ම ඉතුරු වෙන්නේ. ඒකත් හිමීට නැති වෙලා යනවා. ඒක වෙනවා. අපි කොච්චර කෑ ගැහුවත් බුදු ඇසින් දුටුවා. බුදු ඇසින් දැක්කා. කුසල් කියන වචනේත් අතුරුදහන් වෙනවා නම් කුසල් කරන අය කොහෙන්ද කියලා ඇහුවා. ඒතර සත්තු මරන්න එපා කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. හොරකම් කරන්න එපා කියලා කතා වෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්න එපා කියලා කතා වෙන්නේ. ඔයාට එයා හොඳ නැත්තම් ඇයි ඔයා යා මහත්තේ ඉන්නේ? ඇයි ඔයා මනස ලෝකෙ දුක් විඳින්නේ? ඇයි ඔයා ඔයාගේ තරුණ ජීවිතය සතුටක් හොයන්නේ නැත්තේ? ඒකේ ඇති වැරද්ද මොකද්ද? සමාජයේ කතා වෙනවා. බොරු කීම සිද්ධ වෙනවා. කේලම, පරුස වචන, හිස් වචන, අනුන්ගේ දේවල් වලට ආස කිරීම. මිනිසුන්ගේ තරහ ගතිය ගොඩක් වැඩි වෙනවා. පින්පව් විශ්වාස කරන්නේ නැහැ, මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැහැ. ඔන්න කැමති නම් ඉපදෙන්න ආය. ආයෙත් අපි එකට ඉමු. ඔයා මගේම දුව වේවා, ඔයා මගේම මහත්තයා වේවා, ඔයා මගේම අම්මා වේවා.
මේ ධර්මයේ දේශනා කළාට තේරුණොත් එහෙමනම් මේ මනුස්ස ලෝකේ කල්යාණ මිත්‍රයෙක් උතුම් ගුරුවරයෙක් හැර මේ මිනිස්සු අතර නම් ආයේ කවුරුවත්ම එපා. උතුම් කල්යාණ මිත්‍රයෙක් උතුම් ගුරුවරයෙක් හැර මේ මනුස්ස ලෝකේ නම් පැතිය යුතු ප්‍රාණයක්. මේ ආයමත් ওই විදියට ඉන්න නම් එන්න මේ ලෝකෙට මේ. ඊට පස්සේ මව්පිය ගුරුවරු සමන බ්‍රාහ්මණ කුල දෙටවන්න පුදන්නේ නැහැ. අම්මට තාත්තට විරුද්ධ වෙන අයට සම්මාන දෙනවා. ගුරුවරුන්ට විරුද්ධ වෙන අයට සම්මාන දෙනවා. ඒව වුණේ නැද්ද පහුගිය කාලේ? ළමයි ගුරුවරුන්ට විරුද්ධ වෙනකොට මුළු සමාජයේම ළමයාගේ පැත්ත ගන්නවා. ඔබ දිරිය කෙනෙක්. ඔබ වීරවරියා. අසාධාරණයට විරුද්ධව කතා කළා. ඒ අසාධාරණයට විරුද්ධව කතා කරනවා නම් අපි කතා කරන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ. අපි කවදාවත් ගුරුවරයෙකුට වචනයක් කතා කළා නැහැ. කොච්චර වෙනස්ද නේ? මුළු ලංකාවම ගත්තනේ ළමයාගේ පැත්ත. ගුරුවරයා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඔන්න ඕකම හෙට වෙනවා. අම්මා දුවට තරවටු කරනකොට දුව ඒකට විරුද්ධව කතා කරනකොට අනිත් අය හුරේ තියෙනවා අත්පුඩි ගහනවා. හරි ඔය අසාධාරණයට විරුද්ධව කතා කරන්න. අසාධාරණයට විරුද්ධව අම්මට උනත් කතා කරන්න පුළුවන් නම් දියණිය ඔබ දිරිය කතා. සමාජයෙන් සම්මාන දෙනවා. සමාජයෙන් සම්මාන දෙනවා. සහෝදරයෝ සහෝදරයන්ට විරුද්ධව නැගීටිනකොට බොහොම හොඳයි අසාධාරණයට විරුද්ධව සම්මාන දෙනවා. ඇයි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ අපි අතින් කොච්චර වැරදි වුණත් අපි සහෝදරයෝනේ. සහෝදරයෝ කියන හැඟීම නැති වෙනවා. අම්මා දරුවෝ කියන හැඟීම නැති වෙනවා. පුදුම එකක් ගුරුවරු ගුටි කනවා ළමයින්ගෙන් අනාගතේ. දැන් පෞගේ කාර්ය ඔය ළමයෙක් තමන්ගේ ගුරුතුමියට විරුද්ධව නැගී හිටිද්දී ඒ සම්බන්ධව හොඳයි කියලා ගුරු තව ළමයි මේ අලුත් මෑත භාගයේ ටියුෂන් සෙල්ලා කීප දෙනෙකුත් දාලා තිබ්බා. මම එක්කෙනෙකුට කතා කළා කිව්වා සර් ඔයාට විරුද්ධව ඔයාගේ ළමයෙක් නැගී හිටපු දවසට තේරෙයි කිව්වා. ඔයාට විරුද්ධව ඔයාගේ ළමයෙක් නැගී හිටපු දවසට තේරෙයි යෝග කිව්වා. අපේ අත්වලට කොච්චර ගුරුවරු වේවැල් වලින් තැළුවද? සැර ගුරුවරයයි ගහන්න ඕන නිසා ගහන ගුරුවරයයි අපිට වේවැලෙන් තේරුණා. සැරම ටීචර් හරි සර් හරි වේවැලේ අගෙන් ගහනවා මේ අතට. ගහන්න ඕන නිසා ගහන ගුරුවරු වේවැල් ටිකක් දික් කරලා ගහනවා. අපේ අතට වැඩිපුර වේවැල් අහු වෙනකොට වැදින ප්‍රමාණය අඩු වෙනවා. වේගය අඩු වෙනවා. අපේ ජීවිත හරි වෙනස්. මටත් ඉස්කෝලේ යන කාලේ සම්මානයක් හම්බුණා. එදා මම ලෙඩ වෙලා. පවුවදා ඉස්කෝලේ ගියා. කවුරුවත් සම්මාන ගැන කතා කළේත් නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. ඒ කතාව එතනින් ඉවරයි. තව දවසක් උත්සවයක් දවසක මං මේන් හෝල් එකේ ඉන්නකොට එකපාරම සර් කෙනෙක් ඇවිල්ලා නැගිටපන් කියලා දුන්න කනහරා එකක් කන පුපුරන්න. අද වෙන්නකොත් ඇහුවේ නැහැ ඇයි ගැහුවේ කියලා. ආයේ පහුවදා සර්ගේ ක්ලාස් එකට ගියා. ඒ කතාව ඉවරයි. අපෝ අපිටත් එන්න වුණොත් ওই සමාජයට ආය අපේ අම්මලා තාත්තලාත් අපිට කිව්වොත් උඹලා කට වහගෙන ඉන්න එපා. හියුමන් රයිට්ස් මානව හිමිකම් ඵලය.
කියලා අපිට කිව්වොත් අපි ගුරුවරුන්ට විරුද්ධව නැගී හිටින අය වුණොත් එදා ගුරුවරයාගේ වචනේ අහක දාන්න නැතුව ඇඟිලි කපන්න ගිය ගෝලයාටත් නිවන් ලැබුණා ගුරු ගෞරවය නිසා. අංගුලිමාල ගුරුවරුන්ට විරුද්ධව නැගී හිටපු අය නිවන් ගියේ නෑ. ගුරුවරයෙකුට විරුද්ධ වෙලා නැගී හිටපු එක්කෙනෙක් දෙව්ලොව ඉපදෙලා නෑ. ඉදිරි සමාජය කොච්චර භයානකදනේ. මහණෙනි ලැජ්ජ බය කියන එක නැති වෙලා යනවා. හිතු මනාපේ සත්තු වගේ ඉන්නවා. තමන්ට රාගයක් ඇති වුණේ කවුද? එයා තමන්ට වැඩිමාල්ද බාලද තමන්ගේ තාත්තද අයියාද මාමද කතාවක් නැහැ. එයත් එක්ක කාමයේ හැසිරෙනවා. තවක් කෙනෙක් ගැන රාගය ඇතුනොත් මේ මගේ ගුරුවරයා නේද? ටීචර් නේද? සර් නේද? අද අතරින් පතර ශිෂ්‍යයෝ ගෝලයෝ පෙම්හසුන්ව මරු කරගත්ත සිද්ධිය එනවා. පෙර නිමිති පහළ වෙනවා. තිරිසන්නු වගේ කිව්වා ආයේ කිසිම සම්මතයක් කියන එකක් ලෝකේ නැහැ කිව්වා. ඒ කාලෙට මම නම් හිතන්නේ ඒ කාලේ නිවන් දකින්න ඉපදෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට ගන්න අයවත් මේ යුගයේ ඉපදෙන්නේ නැහැ. ඔය ඉඩම් වලට ආසාවෙන් ඉන්න මේකෙම උපදින්න. අරයාත් අරගන්න බෑ මෙයාත් අරගන්න බෑ කිය ඉන්න. නෝන මත්යම නැහිලා මහත්ය මත්යම නැහිලා තමන්ට විච්ච අසාධාරණකම් ගැනම හිත හිතා ඉන්න මේක ඉපදෙන්න. මහණෙනි දරුණු වදක චිත්තයක් එනවා ඒ කාලේ. ඒ තරහවට පස්සේ මේ අම්මද තාත්තද කියලා බලන්නේ වැද්දෙකුට මුවෙක් හම්බුනට පස්සේ මේක මරා ගන්න නැත්තම් කියනවා වගේ මරණ චේතනාව වෙනවා. සමහර කියන්නේ මට තරහවට පස්සේ අම්මා වුණත් කමන්නේ මං කියලා දානවා කියලා මිනිස්සු සමාජයේ කතා කරන්නේ. මට තරහවට පස්සේ හාමුදුරුවෝ කතා සිවුරු කතා එතන නැහැ. මිනිස්සු කතා කරන්නේ ඔහම. මට ළඟදී බණකට ඇහුණා. එක පන්සලක බෝධි පූජා තියලා පිරිත් තියලා බණ පින්කම් තිබිලා මිනිස්සු ටික ටික එනවලු. ඒ පන්සලට වැඩිපුරම මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. හාමුදුරුවෝ වැරද්දක් කළා අහුවෙලා හාමුදුරුවෝ ගමින් පන්නලා. එදා තමයි කියනවා පන්සලට වැඩිපුරම සෙනග ආපු දවස. සංසාරේ. ඔයාලා ওই ලෝකේ ඉපදෙන්න කැමති නම් එන්න. මේකෙන් එතර වෙන්න කැමති නම් මේ පිට ගන්න දම් සුවඳ භයානකයි මේක. හරිම භයානකයි. ආයා ඉපදෙන්න වීම. මහණෙනි අතට ආයුධ පහළ වෙනවා එකල. එච්චර තාක්ෂණය දියුණු වෙනවා. තප්පරයට ආයුධ දෙනවා අතට. මරා ගන්නවා. දවස් 7ක ආයුධ අන්තක් කල්පයක් එනවා. ඒ දවස් 7ේම මරා ගන්නවා. දඬු මොගුරු පොළු අතට අරගෙන ගෙවල් ගිනි තියාගෙන එක දවසක් ආපු දවසක් සිහියට නගා ගන්න. ඒ වාගේ මුළු ලංකාවම එහෙම වෙලා දවස් 7ක් එක දිගට ඕක තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙයිද? මේ හොදුවවත් දෙන්නේ. මිනිස්සු ආයුධ අරන් පාරට බහිනවා කියනවා. ඒ එන තරහ දවස් 7ක් එක දිගට තියෙනවා. එදාට තමන්ගේ අතින් අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා. මෙන්න මෙදාට ඔයා ඉපදුනොත් ඔය දැන් කොච්චර සාදු කිය හිටියත් ඔයාගේ අතින් අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය ඉවරයි.
ආය කල්පයක් සුගතියට එන්නේ නිරේ. භයානකයි. මෙතන භයානකයි. තමන්ගේ අතින් අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. මේ අම්මා මැරීම තාත්තා මැරීම කියන කවුරුත් 10ටම එන්නත් ඕනේ. බටහිර රටවල් වල අම්මලා ඉස්පිරිතාලේ ගියාට පස්සේ අම්මා පණ අදිනවා වුණොත් දුවම පුතාම කියනවා යෝජනා කරනවා මෙයා දුකසේ මැරෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා මූණ ඉඹ ආදරෙන් ඉන්ජෙක්ෂන් එක ගහනවා. ලංකාවටත් දැන් ඒව එනවා. මගේ අම්මෝ අම්මලා තාත්තලා බුරුදු පිටින් මැරෙන්නේ බටහිර දරුවෝ නිසා. බුරුදු පිටින් නිරේ යන්නේ. ඔයා ඉපදුනොත් මේ ලංකාවෙන් ගිය මට හම්බුණා ඕස්ට්‍රේලියාවේ ලංකාවෙන් ගිය ෆැමිලි එකක්. ඒ අම්මම මට කියනවා හාමුදුරනේ මං අපේ දරුවන්ට අන්තිම කැමැති පත්‍රය ලියලා දුන්නා. මට නම් දුක් විඳ විඳ බට ගහලා මැරෙන්න බෑ. ඒ නිසා මගේ කැමැත්ත තියෙනවා අනිවාර්යෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මට නිදහසේ මැරෙන්න දරුවන්ට අත්සන් කරන්න කියලා මම කියලා තියෙන්නේ කිව්වා. මේ ලංකාවේ සිංහල කතා කරන උන්දලා ආවෙත් මම බන කියන තැනට බන ඇහිමත් දරුවෝ අතින් දෙමව්පියෝ මැරෙන තැනට කටයුතු යෙදෙනවා නම් මෙකල අවුරුදු 10ට ගියම කොහොම වෙයිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටමත් සුළු පිරිසක් ওই තැන් වල හැංගිලා ඉතුරු වෙනවා. ඒ අය ප්‍රාණඝාතයෙන් වළකිනවා. එයාලගෙන් ටික ආයුෂ වැඩි වෙලා ආයෙත් අවුරුදු 80000ක් ගියාට පස්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කියලා.